මහා කාලකන්ණි යාළුවෙක් අපිට ඇන්න කියා. චූ කරනද? එතකොට මේක ගොඩක්ම මේ පිරිමි අයට තමයි අදාළ වෙන්නේ. එතකොට පිරිමි ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? හරි? මේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා කියලා අපි හිතමු ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ගැනයි මේ කතාව. හරි? දන්නවද? එහා කිකාදියාගේ බලන්න එපා. ඒ හින්දා ඒ වෙලාවට බය කරන්නේ. මේ බලු වැඩ කරන්න එපා. හරි? දැන් මේවා ඔන්ලයින් යනවා. ලයිව් ගියාම මේ රටේ ඉන්නවා අඩුවෙන් ඉගෙන ගත්තු. එක්ක ඉගෙන ගන්න බැරි. එක්ක මොලේ ඇති නමුත් එතන නැති. මෙන්න මුතුකල කුණහරප කියනවා. කුණහරප කියනවා නෙමෙයි අකෝ මේකේ තියෙනවා පල්ලෙහා ඕක. එතකොට ඒක මම කියලා දෙනද කවුද කියලා තියන්නේ? අනිත් එක මම ශිෂ්ණයට නොකිය රොකට් එක කියන්නේ. නේ වෙලාවවල මු යනවා කාලතුවක් කොහොමද ආවේ වගේ. හැබැයි ඒ වෙලාව හිතන්න. අපි টয়ලට් එකට ගිහින් චූ කරන්න පටන් ගන්නකොට අපි මේ මොන කලබලකාරී තත්ත්වයක ආවත් කෑ ගගා හරි මම ඉන්නම් ඉක්මනට එන්නම් කියලා එහෙම ආවට චූ කරන්න පටන් ගන්න වෙලාවේදී අපි බරපතල මානසික ඒකාග්‍රතාවයකට මුළු ලොව අමතක කරනවා. හරි? එකම සිහිය දැන් ඔන්න චූ කරනවාමයි. මම චූ කරනවාමයි. හරිද? එතෙන්ට ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ එක එක කතා කරනවා. ඉතින් මට දැන් හැන්දෑවෙන් කාගේ කොන්ද නා එහෙම එතකොට මහා කාලකන්ණි යාළුවෙක් අපිට ඇන්න කියා. චූ කරනද? එතකොට මට කියහන් අර සංසුම් බව මොකද වෙන්නේ? නැති වෙලා ප්‍රත්‍යානුවේගීකින් මාරු වෙනවා මොකේද? අනුවේගීයකට මුත්‍රාශය හිස්වීම නිෂේධනය. එහෙම්මම නතර වෙලා. බිඳුවක් දෙකක් පණී එච්චර. හරි? අන්න ඒක ගැනයි මේ කියන්නේ. දැන් බලන්න ප්‍රත්‍යානුවේගී එකේ ඒ පැත්තේ මුත්‍රාශය හිස්වීම මොකද්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? දිරි ගන්නවලා. දැන් මේ දෙක තේරුණාද? ඊට පල්ලේ එකක් තියෙනවා අපි ඒක දැම්ම කතා කරන්නේ. අපි ප්‍රත්‍යානුවේගී පැත්තට යනවා මේකේ අනිත් පැත්ත වෙනවද කියලා බලන්න. බලමු. අභ්‍යන්තර අවයව මත ක්‍රියාව. ඇසේ කණේනිකාව සංකූචනය කරනවා. බොහොම හුරතල් විදිහට තමයි යන්නේ. හරි? සංකූචනය කරනවා. ඊළඟට කේත ග්‍රන්ථි ස්‍රාවය උත්තේජනය. පෙනහල තුලදී ශ්වාසනාලිකා සංකූචන හොත්තටම හුරතල්. හරි? ඊළඟ එක හෘද ස්පන්දනයේ වේගය අඩු කරලා දානවා. ආමාශය සහ ශුද්‍රාන්තරයේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා. අන්න දැන් දිරවනවා දාගෙන. දැන් හොඳ සංසුන්ව ඉන්නකොට තමයි එතකොට මේ ආහාර මාර්ග ක්‍රියාවලිය ටික පටන් ගන්නෙ. පැහැදිලිද? එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. ඊළඟට අග්න්‍යාශය ක්‍රියාවලිය උත්තේජනය. පිත්තාශය ක්‍රියාවලිය උත්තේජනය. මුත්‍රාශය හිස්වීම දැන් තේරෙනවද වැඩේ? ඔන්න දැන් සෙට් එකක් ආවා. මොනවද හලෝ මේ යටම තියෙන්නේ? අපි බලමු. ප්‍රත්‍යානුවේගීයේ පල්ලෙහාම තියෙන එකක් මොකක්ද? ලිංගේන්ද්‍රිය. ලිංගේන්ද්‍රියන් මොනවා වීම දිරි ගන්නවද? උද්ගමනය වීම දිරි ගන්නවා. Finally we came හොඳ පොයින්ට් එකකට. ලිංගේන්ද්‍රියන් උද්ගමනය වීම දිරි ගන්නවා. මොකක්ද කොහේ තියෙනවද ඒ? දැන් මේක ගොඩක්ම මේ පිරිමි අයට තමයි අදාළ වෙන්නේ. එතකොට පිරිමි ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? හරි? මේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා කියලා අපි හිතමු ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ගැනයි මේ කතාව. හරි? දන්නවද? එහා කිකාදියාගේ බලන්න එපා. දන්නවා කියලා මං හිතනවා. ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ගැනයි මේ කතාව. එතකොට ශිෂ්ණයේ ප්‍රාණවත් වන්නේ එහෙනම් කලබලකාරී තත්ත්වවලද සංසුන් තත්ත්වවලද?
කොටිම ගොත් අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගී. ඒ හින්දා ඒ වෙලාවට බය කරන්නේ මේ බලු වැඩ කරන්න එපා. හරි? ඒ වෙලාවට සංසුන්ව ඉන්න ඕන පිරිමියා. මේ බොහොම ලස්සනට වැඩේට සෙට් වෙලා හැයගගා ආකල් දෙන්නේ අරු ඉවරයි. උගේ කණීනිකත් ලොකු වෙලා හරි? ඒ හින්දා බය වුණොත් දැන් මේක තමයි සමහර පිරිමියාට තියෙන සමහර ගැටලුවක්. සමහර අය ලිංගික ක්‍රියාවලියේදී දැන් මෙහෙමනේ. දැන් මේවා ඔන්ලයින් යනවා. ලයිව් ගියාම මේ රටේ ඉන්නවා අඩුවෙන් ඉගෙන ගත්තු. එක්ක ඉගෙන ගන්න බැරි. එක්ක මොලේ ඇති නමුත් එතන නැති. මෝඩ මීහරක්. ඒ හරක්ට පේන්නේ මෙන්න මුතුකල කුණුහරුප කියනවා. කුණුහරුප කියනවා නෙමෙයි අකෝ මේකේ තියෙනවා පල්ලෙහා ඕක. එතකොට ඒක මම කියලා දෙන්නද කවුද කියලා තින්නේ? අනිත් එක මම ශිෂ්ණේනෝගේ රොකට් එක කියන්නේ. කුණුහරුප හන්ද දෙපා මගින් ඇත්තද? දැන් අහගන්න. සමහර පිරිමි අයට ඒ ලිංගික එක්වීම වෙන වෙලාවට ඌට එනවා අමුතු බයක්. ඒක මේ එළියෙන් පේන්නේත් නෑ. ඌ එක්සයිට් වෙනවා. තේරුණාද ළමයි? ඇත්තටම ඌට ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ නැත්තේ නෑ. හැබැයි ඒ වෙලාවට නෑ. වෙන වෙලාවවල මු යනවා කාලතුවක් කොහොමද ආවේ වගේ. හැබැයි ඒ වෙලාවේ නෑ. එතකොට අන්න ඒ අයට ඒ මොහොතේදී මේ අනුවේගී එක පාලනය වෙන්න ඌමනා බෙහෙත් ප්‍රතිකාර තියෙනවා. ඒවට යොමු වෙන්න ඕන. මම මේ කියනවා හොඳට ඔළුවට දරා ගන්න. මට මේ එළියේ ගෝතයට උත්තර දෙන්න වෙලාවක් නැහැ. මේ අපි ඉගෙන ගන්නකොට අපි ඔයාලා මෙතන ඉගෙන ගන්න එළියට යනවනේ. ඒක ළමයෙකුට දෙන්න ඕන හොඳම විදිහටයි මම මේ කරුණු ටික ඔළුවට දාන්නේ. ආයේ පොත් දිග අරගෙන බලලා ඒ කාලේ පොත දිග අරින්නේ. ලෙඩක් ඇවිල්ලා මේක කියනකොට ටියුට් එක හොයන්නද? ඔළුවේ තියෙන්නේ බෑ. එතකොට ඒක ඒ මොහොතේදී බලන්න මේක තියෙනවා මේක තියෙනවා බයද දන්නේ නැහැ ඒක වෙනද? ඒක බි ඇවිල්ලා මේව ගම යකින්න වගේ ඉතින් බය වේදෙනවා. එතකොට ඉතින් මේ කරන්න දෙයක් නැහැ තමයි හරි. අම්මෝ ඉවරයි. ඔගේ ආත්මාවෙන් ග්ලූකෝසොත් ගිහින් වෙන්න ඕන ඔක්කොම මේ. කටේ කෙලහෙදලා දාඩියක් දාන්න. දැන් සිද්ධිය තේරුණාද? පැහැදිලිද? එතකොට බය වෙලාවේදී ලිංගේන්ද්‍රිය උද්ගමනය වෙන්නේ නැහැ. කොයි වෙලාවේද ලිංගේන්ද්‍රිය උද්ගමනය වෙන්නේ? සංසුන් වෙලාවටයි. දැන් ඕක මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් තියෙනවා. සත්තු පවා ලිංගික චර්යාවකට කලින් පොඩි රිලැක්සේෂන් එකක් දෙනවා. රිලැක්ස් පීරියඩ් එකකට එනවා. දැන් බලන්න බල්ලා. හරිද? බැල්ලි වටේට කැරකි උඩු බුර ඉඳලා අනිත් බල්ලෝ එක පොඩි වලියක් එහෙම දාලා බැල්ල දිහා බලන් ඉඳලා ළඟට ගිහින් එහෙම තමයි මේකට එක පාට ගොම්බල්ලෙක් වගේ ඇවිල්ලා මේකට මේව වෙන්නේ. දැන් බලන්න හරක්. ඇත්තම හරක් මේ සිද්ධියට කලින් එළදින ළඟට යනවා. ළඟ ඉන්නවා. නිකන් නාලවට තනකොළ කනවා වගේ පෙන්නනවා. ඇඟේ ගෑවෙනවා. හරිද? ඊට පස්සේ මේ හොම්බෙන් ඒ එළදෙනගේ හොම්බ පොඩ්ඩක් ඔහොම පොඩි ටච් එකක් දානවා. මේ ඔක්කොම කියන්නේ අපි කියනවා ලව් මේකින් කියලා. මේ ඔක්කොම වෙන්නේ මොන පද්ධතිය ගන්නද? ප්‍රත්‍යානුවේගී ගන්න. ඒ මාර දෙයක්. දැන් උන් පවා මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ගැන යම් දැනුමක් තියෙනවා. එතකොට මේක තේරුණාද වැඩි?